Aduh, sirawatම මයිකල් අඩෝ සිරාවටම කන්නේ නෑ නේද? අර සදුන්ලට වැඩිත් කරන්නේ නැත්තේ. ඉතපම් බලා ගන්න. කොහමද මම මේ පීය ගලවන්නේ? තක්කාල මෙතනින් යන්න ඕනේ නැත්තම් ඉතින් මම ඉවරයි. අපිත් ඉවරයි මමත් ඉවරයි. දැන් අපි ඊළඟ බල්ලෙක්වත් නෑනේ මම ඉවරයි. අදෝ දැන් අපි මාට්ටුවේද බං අර කරපු වැඩේට? නෑ බං. ඕවට කොහමද මාට්ටු වෙන්නේ? අපි මේ ඒක සැලසුම් සහගතවනේ කරේ. මං වේටර්මලිට තේ එකක් ගෙන්න කියන්නම්. මම වේටර්මලිට තේ එකක් ගෙන්න යන පොඩ්ඩක් ඉඳපන්. මිල්ලි මේ පොඩ්ඩක් එන්න. මොකක්ද අයියේ වෙන්න ඕනේ? අයියේ මටයි මෙයාටයි තේ දෙකයි රයිස් එකකුයි පැටිස් එකකුයි අරන් එන්න අයියා. හරි අයියේ. මං අරන් එන්නම් සංගල්. මට සීනි අඩු වෙන්න දාන්නේ. හරි අයියා. හරි දැන් ගියා මං අරන් ඉන්න. දැන් අපි පොඩ්ඩක් chat එකක් දාගෙන ඉමු. මේ ඕකන් දැන් අර මිනිමරුව සම්බන්ධයෙන් පොලිසිය දැන් ඇවිල්ලත් ඇති. ඔව් බං. මල්ලිලක් හොඳ තේරක් ගෙනාවා සුපිරි තේරක්. ආයි කිව්වේ නෑ ඉතින් තේක හරිය වැඩියෙන් දාපු තේරක් තමයි අද ගෙනාවේ. කන්නවලි අරයකට මේ තේක දෙන්න පොඩ්ඩක්. හරි. මේක ගනින් මචං. ඉතින් තේක බිබී කතා කර ඉන්න පුළුවන්. ඔව් බං. ඕමිනවන් පොඩ්ඩක් බොනකන් තේක. හරි මම පොඩ්ඩක් ඔන්න මම නම් බීව තේක. හරි මමත් ඉවරයි. අපි දැන් එක උගරට බීලා දැම්ම තේකනේ. ඔව් එක උගරට තමයි අපිත් බීලා යන්නේ. හරි බං දැන් යමන්ද ගෙදර? ඔව් බං දැන් යමන්. හරි බං යමන්. ඉතින් මට කවුරුවත් නෑ. මගේ ඔක්කොම සිත්තිකම ඉතින් මර සදුන්. දෙපන් අර සලුන්ගේ එහා පැත්තේ ඉන්න චූටියා. ඌව මරන්න ඕනේ මේ පාරන. ඉවසන්න බෑ. ඉවසුව ඇති. අම්මෝ. පුදු අම්මෝ. කවුද බම්මි ඇවිල්ලා හැප්පුවේ? අයියෝ මේ වෙන දෙයක්. බලපන් බං. වල් බල්ලෙක් ඇවිල්ලා හැප්පුනේ. දැන් මෙතනින් යන්න ඕනේ නැත්තම් ඉතින් අප්පාව ගනි එතරංගුවර. අඩෝ මූ ඉවරයි වගේ. මෙතනින් යන්න ඕනේ ඉක්බලට. අඩු සිරාවටම කවුද මම මේ මැරලා තියෙන්නේ? මගේ මායා බලයෙන් මෙතනින් යන්න ඕනේ ඉක්මනට. අයියා ෂූවා. ගෙදර කවුද? මේ සදුන් ඉන්නවද? සදුන්? කවුද ඇවිල්ලා තියෙන්නේ? මේ ඇන්ටි මා සදුන්ගේ යාළුවෙක්. පොඩ්ඩක් ඉන්න මං දොර අරින්නම් ඇවිල්ලා. මේ අතු කෝ කියපන් සදුන් තමන් ඔයාවත් මරනවා සදුන්වත් මරනවා. අනේ මේ මොකද්ද වෙලා තියෙන්නේ? අනේ අනින්නම් එපා මං සදුන්ට එන්න කියන්නම්. සදුන් ටක් ගාලා එන්න. ඇයි අම්මේ? අර බලන්න කවුද ඇවිල්ලා තින්නේ කියලා. අර පීයකුත් තරම් ඇවිල්ලා මොකටද දන්නේ නැහැ. කවුද? අඩෝ මේ ඉන්නේ මේ තරිදු තමයි යකෝ. ඔබට පේන්නේ නැද්ද? මේ තරිදු මොනවන්නම් කරන්න එපා අපි අම්මට. මං ඕ ඉල්ලන ඕන ගානක් දෙන්නම්. එහෙනම් දීපන් යකෝ මට කෝටි 5ක්. ඔබලා මගේ යාළුවෝ ඇවිල්ලා මරලා ගියා බල්ලෝ ටික. ඔබ මරන්න පිටපන් කියනවා. ඔය අම්මට එන්න කිව්වා. මේ අම්මී ඔයාලට කතා කරනවා. අනේ මං වැඩලිල්ලන්නම් මොනවත් කරන්න නම් එපා අපිට. කට වහපන්. අනේ මොනවත් නම් කරන්න එපා. එහෙනම් ඉඳ. අම්මෝ. යන්නේ අපි අම්මට නම් ගහන්න එපා. එහෙනම් දෙන්න. අනේ මට අනින්න එපා. එහෙනම් ඉඳ. මේ තෝ මේක කියලා තිබ්බොත් තෝවත් බාවනෝ මෙතනම. අඩෝ තෝ මගේ අම්මට පිහියෙන් යන්නේ බල්ලා. හිටපන් ඕම නැවතියන්. අඩෝ මගේ පුතාට නම් මොනවත් කරන්නේ. මම පලි ගන්නවා යකෝ. අඩෝ ඕම නැවතියන්. අනේ පලියම් බයි යන්න.
තොත කරපු දේ මං තොගෙන් පලිගන්නවා යකෝ. අඩෝම නැවතියන්. මන් නවතින්නේ නෑ ඩෝ එහෙනම් ඉඳා. අම්මෝ තියන්ත බේරුණා. අපට සිරි බුලත් ඉවර විසික් කරලා දාලා එන්න ඕනේ. අදෝ නැවතියන්. අදෝ ඕම නැවතියා නැවතියා අපට සිරි අටේ මාතුනි. අනේ සෙවි වෙඩි කියන්න නම් එපා. වෙඩි තියන්නේ මෙනෙයි යමන් හිරේට දැන් ඔබ කරලා තියෙනවා දැන් මිනිවරුන් 571ක් සර් මම මුගේ පස්සෙන් එළව කිලෝමීටර් 10ක් විතර මූ අල්ලගන්න බැරි වුණා සර්. දෙයියෙක් වගේ ඇවිල්ලා මූ අල්ලගත්ත ඇක්ටි අන්තං සර්. මූ මගේ මදරවත් දැන් මරලා තමයි ආවේ සර්. බලන්න ඒව කරන වැඩ මේකට විරුද්ධව නඩු දාන්න වෙනෝනේ සර්. ඔව් දැන් නඩුලාන්න වෙයි සරටම එන යමන් ඕඩ මෙම පුද්ගලයා මිනී මැරුම් 571ක් කර බැවින් මෙම මනුෂ්‍යයාට ජීවිතාන්තය දක්වා සිරදඩු නියම වනු ඇත. අද උසිරාවටම ඊය අටු වර අරුට ජීවිතන්තිය දක්වා සිරදටුවම ලැබුල නේද ඕක තිතින් ඔහොම වෙලා මදි තු. අම්මට සිරි මේක කරලා තියෙන වැඩි 571ක් කරලානේ. මම හීනකින් වස්සේ මේ වගේ මිනිමරු අපේ ගමේ ඉන්නෝ කියලා. ඉතින් අපි අල්ලුවේ නැත්තම් මූ ඉවරයි අම්මට සිරි ඉවරයිනේ කලි සුද්දා. අයියෝ සයියෝ. මෙම නඩු කැරේ හේතුවෙන් මෙම නඩු කැරේ තමයි අවසාන නඩු කෙරුව ජීවිතාන්තය දක්වා මෙම වැරදිකරුට සිරදඩුම නියම වනු ඇත. ඕඩ ඒ අඩෝ තො කොයිද යන්නේ මේ වහලුඩද නැගලා? අඩෝ මම මෙතනින් පස්සේ පාතාලේ රන් කරන්නේ බං. තෝ මොකද්ද ඒ කරන්න යන්නේ? මට දැන් ඉතින් ජීවිතාන්තය දක්වා සිරදඩුම නියම වෙලා තින්නේ. දැන් පොලිස් කාර්යය මාව අල්ලන්න එනෝනේ. එහෙනම් බං සමාවෙන් උඹලාව හැම මං කරපු හැම වැරද්දකම සමාවෙන් උඹලගේ අම්මව යාළුවන්ව මිත්‍රයන්ව සේරම මරපු ඉන්න. මං අද ඔය ඔක්කොටම හරියන්නේ යනවා අපායට. ඔන්න ඔක ඔබ තේරුම් ගත්ත එක නම් හොඳ දෙයක්. හැබැයි බං ඔබ පයින්න නම් එපා. ඔබ පැන්නොත් ඉතින් හිරේට දාන්න බල්ලෙක්වත් නැහැ. එහෙනම් කොල්ලෝ මගේ අවසාන කැමැත්ත තමයි මං ආපහු පාතාලේ රන් කරන්නේ නැහැ. අඩු සිරා කකුල විශ්වා. අම්මෝ වැටෙනෝ. අඩු සිරාවට අරු පැන්න නේද? අඩෝ අරු වැටිලානේ මට සිරි. අඩු සිරාට වැටෙනනේ. ඊ අර කොල්ලනේ බං අර උඩ තට්ටුවේ දැන් බිමට පැන්නේ අඩෝ මොකද්ද බං උනේ? මූ වැටුණා මැල්. අඩෝ මූ ඉවරයිනේ. මමත් එතන හිටිය බං. මෙයා හැබැයි ලොකු කතාවක් මට කිව්වා. මෙයාට ජීවිතේ එපා වුණා හින්දා මෙයා අප පාතාලේ රන් කරන්නේ නැහැ කියලා මෙයා එතනින් පැන්න. එයාට ජීවිතාන්තය දක්වා සිරදඩුවමක් තියෙනවනේ. මට හිතෙන්නේ ඌ ඉවරයි. ඔව් මං ඔබ කියන කතාව හරි. උගේ ඔළුව වැඩි ලම්මට සිරි කකුල් අතපය ඇබරිලා තියෙන්නේ. ඉතින් පොලිසියෙන් එයිනේ. ඔව් දැන් පොලිසියෙන් එන ගමන් කිව්වා මං තැහුණා දැන් ඉතින් මෙච්චර කල් තිබ්බ පාතාලෙත් ඉවරයි මංකොල්ල කෑමුත් ඉවරයි ඔක්කොම හොරකමුත් ඉවරයි. දැන් මූ පවුනේ බං. අව් මොන පවුද බං? මූ මේකේ මූ ඉතින් අපිත් ඉවරයිද? මතකද උඹගේ අම්මව මරපු හැටි? අඩෝ ඒව නම් මතක් වෙදි දුකයි බං. එහෙනම් අපි ගියා. හරි ගයිස් ඉතින් ඔන්න ඉතින් ගයිස් අපි අවසාන වීඩියෝ එකත් බැලුවනේ. හරි ගයිස් ඉතින් මේ වගේ තවත් අලුත්ම කතා පෙළකින් ඉක්මනට මොන ගේමු. එහෙනම්